මේ ශ්‍රී ලංකාවේ පාසල්වල ඉගෙන ගන්න දරුවන් සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම 3 wheel පදවන දෙමව්පියන්ගේ දරුවෝ බස් රථ කොන්දොස්තර ඩ්‍රයිවර්වරුන්ගේ දරුවන් ඒ වගේ අඩු ආදායම් ලබන පවුල්වල දරුවන්ට තමන්ගේ කොම්පියුටර් දැනුම වැඩි කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම ලැප්ටොප් එකක් ගෙදර තියෙන්න ඕනේ. නමුත් ඔවුන්ට ලැප්ටොප් එකක් නැහැ. ඒ හැමෝටම මං හිතන්නේ මේක ලොකු ප්‍රශ්නයක්. ඔවුන්ට තියෙන්නේ ජංගම දුරකථනයක් විතරයි. ඉතින් රජයට මං හිතන්නේ මේක සැලකිලිමත් විය යුතුයි. මේ සඳහා හොඳම ක්‍රමය මං හිතන්නේ ශ්‍රී ලංකාවේ පාසල් විදේශීය පාසල් සමග සම්බන්ධ කරලා යා කරලා සම්බන්ධතා ඇති කරලා සම්පත් හුවමාරු ක්‍රමයක් ඇති කළ යුතුයි. එතකොට ඒ විදේශීය රටවල් දැන් අපි ගත්තොත් ලංකාවේ තියෙන පොළොන්නරුව රාජකීය විද්‍යාලය. මේ විද්‍යාලය ඔස්ට්‍රේලියාවේ තියෙන පාසලකට නැත්නම් ඇමරිකාවේ තියෙන හයි ස්කූල් එකකට යා කරන්න පුළුවන්. කරලා ඒ දරුවන්ට අවශ්‍ය උපකරණ ආදිය ලබා දෙන වැඩපිළිවෙලක් ඇති කරන්න පුළුවන්. දැනට මේ ලැප්ටොප් පරිගණකයක මිල අධික නිසා අඩු ආදායම් ලබන ත්‍රිවිල් පදවන දෙමව්පියන්ගේ දරුවෝ බස් කොන්දොස්තර බස් රියදුරු දරුවෝ මොන්ට මේ අධික මුදලක් වියදම් කරලා ලැප්ටොප් එකක් ගන්න හැකියාවක් නැහැ. ඒ හින්දා ඒ දරුවෝගේ කොම්පියුටර් ධර්ම අඩුයි. ඒ දරුවන් පාසලේදීත් අනිත් පාසල් සමග වැඩ කරනකොටත් කොන්වීමකට පත් කරනවා. මම හිතන්නේ මේකන රජය උනන්දු වී කටයුතු කළ යුතුයි.